ගාලිදම්ම අපි දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කෑමකට ඇට වර්ග 4ක් අඩුම 3ක්. ඉතින් යාළුවනේ වීඩියෝ එකකින් ආවේ දැක්ක පැටව දෙන්න. මෙන්න සත්තු ටික තමයි ඉන්නේ යාළුවනේ. ඉතින් අද උදේම එළියට දැම්මා. කාලගුණේ නම් හරිම හොඳයි කියන්න තමයි තියෙන්නේ. කාලගුණේ තත්ත්වේ නම් පරයි ටිකක් ඉන්නවා. පාකිස්තාන් ජෝඩුවක් ඉන්නවා පේන ඇති. ඒ ජෝඩුව මම දෙනවා යාළුවනේ. කෝල් එකක් ඉන්නවා. මට කෝල් එකක් දෙන්න. නම්බරේ දාලා නම් මම මේ සත්තු ගැන හැඳින්වීමක් ඔයාලට යවන්න ඕනේ. මේ ඊට කලින් මම මේ වීඩියෝ එකකින් ආවේ මගේ සත්තු ටික පෙන්නන්න ඔයාලට. මම පස්සේ වීඩියෝ එකකින් ඔයාලට මේ සත්තු ගැන මං ගාව ඉන්නේ මුක්කුද එයාලගේ වර්ග මොනවද කියලා මං ඔයාලට වීඩියෝ එකක් යවන්නම්. ඊට කලින් මම මේ වීඩියෝ එකකින් ආවේ මේ සත්තු දැන් අපි ගාව 13ක් ඉන්නවා. පැටවුනුත් ඉන්නවා. ගොඩක්ම ඉන්නේ අපිට කූඩුවේ කුරුල්ල සත්තු තමයි අරන්නේ. වෙනද මේ කැප් ජෝඩුවක් ඉන්නවා. ආසියම් ඉන්නවා. මේ කුල්ලි කුරුල්ලක් දෙනවා යාළුවනේ. පරයියෙක් උඩ ගැව්වම තාම ආවේ නැහැ. ඉතින් ලොකු කතන්දරයක් කියන්න නැහැ. සත්තු හදනවා නම් හරි ක්‍රමයකට හදන්න යාළුවනේ. මොකද නැත්තම් මේ සත්තුන්ගේ අර මෙව්වක නැති වෙනවා. ඒ කියන්නේ උන්ට තියෙන පෝෂණය අනම්මන ටික ආවට පස්සේ තමයි උන් අර මෙව්වකේ නිරෝගීව හැදෙන්නේ. ඒක පොඩි කාලේ ඉඳන්ම අපි දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කෑමකට ඇට වර්ග 4ක් අඩුම 3ක් හෝ දෙනවා නම් ඔයාලගේ පරයින්ට ගොඩක් හොඳයි. මොකද පරයි එතකොට හොඳට හැදෙනවා. එයාලට අවශ්‍ය විටමින් අනම්මන සතියට එකපාරක් නැත්නම් මාසෙට දෙපාරක් වගේ දෙන්න. එතකොට පරිය සාමාන්‍යයෙන් හොඳට හැදෙනවා. මම ඔයාලට මේ පරයි ගැන විස්තරයක් කියන්න. මෙයාලා මොන වගේ උඩ යනවද, මෙයාලා මොනවද මුකුද වර්ග කියලා. පේනවනේ යාළුවනේ පාකිස්තාන් කුරුල්ලා ජෝඩු වෙලා ඉන්නේ කැප් කිරිල්ලෙක්ට. නැත්තන ඒක පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. ඒක දැන් අපි කඩන්න ඕනේ. ඒ වුණත් මේ එයාලගේ පැටව මුරයක් අරන් කඩන කියලා තමයි අපි ඉන්නේ. ඒත් ඒ කිරිල්ලි කුරුල්ලට මදි. දැක්කනේ යාළුවනේ කරේ නැත්තට පස්සේ ඌ දෙක නෑ. කුරුල්ලට මදි. ඌට ගැලපෙන කිරිල්ලියක් ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න. ඔය ටික තමයි තියාගෙන කියන්නේ. අර ලොකු වීඩියෝ එකකින් නෙවෙයි මං ආවේ. මම ඔයාලට පොඩ්ඩක් මේ වීඩියෝ එකකින් ආවේ පරයි සත්තු ටික පෙන්නන්න ඕනේ. ඔයාලට තව තියෙන දෙයක් කියන්න. සත්තු උඩ ගහනවා නම් සාමාන්‍යයෙන් 6:00 7 වගේ කාලේ උඩ ගන්න. එතකොට ගොඩක් ටයිමින් කරන සත්තුන්ට 11:00 12 වගේ වෙද්දි බාන්න පුළුවන්. මොකද නැත්තම් ඒ ටයිම් එකට උඩ ගහනවා කියන්නේ උගුස්සුන්ගෙන් තර්දන වැඩි යාළුවනේ. ඉතින් අර උගුස්සෝ කියන්නේ සාමාන්‍යයෙන් දවල්ට සැරිසරන සත්තුනේ. ඉතින් උන් අර ගොදුරක් දැක්කම ඉතින්
ඒ වෙලාවට ටක් ගාලා ගහනවා. ඉතින් ඒ වෙලාවේ සත්තු උඩ ගහනවා යාළුවනේ 6:00 ඒ වගේ කාලයකට ගහන්න. එතකොට පැය 3-4 කරන සත්තු ගානට 12:00 වගේ වෙද්දි බහිනවා. ඉතින් මගේ යාළුවෙක් මේ ළඟදී එයාගේ හොඳම පරිවෙට ගහලා තිබ්බා ඌස්සා. ඒ ඉන්න යාළුවනේ යාගේ පැටව. ඒ ජෝඩුවේ පැටව. පැටියා එයාට පේනවාද මේ පැටියා එයාලගේ එයා දැන් දවස් එයාට 15 වගේ එයාලගේ මාසත් දෙන්නට උගුස්ස ගැව්වේ. ඉතින් එයා පොඩ්ඩක් දුර්වලයි. දවස් 15 වගේ ඉඳන් දැන් අපි තමයි හදාගන්නේ. යාලා කාවලා දැන් නෑ හිනකන කනවා. වහලට නමන යනවා. ඒ වුණත් අර සතා මහ දෙන්න නැතුව හැදෙනවට වැඩිය ගොඩක් දුර්වලයි. අපි හදන්න ගත්තා. ඒක යාළුවනේ මොනම දෙයකින්වත් ඒක අමාරුයි. අපි ගොඩක් උත්සාහ කරා යාළුවා විටමින් ආවා. දුර්වලයක් කියන්නේ ඇඟපතින් තමයි. නැත්තම් ක්‍රියාශීලීත්වය තියෙනවා සතාගේ. හොඳට කනවා, වාලෙට යනවා, බහිනවා. ඒවා කරනවා. ඒත් අර ඇඟෙන් ගොඩක් දුර්වලයි. ඒක තමයි කියන්න තියෙන පරිවර්තන. ලොකු වෙද්දි බලමු. ගොඩක් හොඳ ටයිමින් ගන්න ජෝඩුවක පැටියෙක් ඒ වගේ මොනවා වෙයිද දන්නේ නැහැ. බලමු. මම අනිවාර්යෙන් එයා හොඳ ටයිමින් එකක් දුන්නොත් වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට බලන්න. ඉතින් අරනේ ඕක තමයි කියන්න තියෙන්නේ. අපි නැවත වීඩියෝ එකකින් හම්බෙමු. මම වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට. මං ගාගෙන පරයි විස්තරයක්. මොන පරයිද ඉන්නේ මොන වගේද එයාලා ටයිමින් කරන්නේ මොන වගේද. ඉතින් මම පියන් ලොක්කා සපෝට් එකක් දෙන්න නැවත කොමු. බයි.